හලෝ කොහොමද මම මනෝහාරි හේවගේ. ඉතින් හැම තැනටම වැස්ස නේද මේ දවස්වල. මං හිතනවා මේක මේ වගේ වීඩියෝ එක බලන යාළුවෝ සතුටින් පරිස්සමින් ඇති කියලා. බලන්නකෝ ඉතින් මෙහෙට නම් පොඩ්ඩක් පායලා තිබුණා. දැන් ආයෙත් ඉතින් පොඩි පොදයක් යනවා. මං ගැන කිව්වොත් මම අවුරුදු 28ක අවුරුදු 3ක බබෙක් ඉන්න අම්මා කෙනෙක්. බලන්නකෝ ඉතින් මෙහෙට හොඳටම වහිනවා චූටි පොදයක් ගියේ උදේ. අද ඉතින් දවසම මේ විදියට වහි. මොකද කරන්නේ ඉතින්? මං ඉතින් අද අපේ කාමරය අස් කරගන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. මොකද උදෙන්ම ඇඳ අස් කරන්න වෙන්නේ නෑනේ. බබා නැගිටින්න වෙලා ගිහිල්ලානේ. ඉතින් අපි තුන්දෙනා කොට ටිකක් අරගෙන ඇඳ පිහිදලා හොඳ රෙද්දක් එහෙම දාලා ඇඳ හදාගන්න තමයි මං හදන්නේ. අද බබා පෙර පාසල් ගියෙත් නෑ. මොකද එයාට හොඳටම හෙම්බිරිස්සාව හැදිලා. මේ දවස්වල ඉතින් පොඩි ළමයි අතර ගොඩාක් ලෙඩ තියෙනවානේ. ඉන්ෆ්ලුවෙන්සා ඉතින් තියෙන නිසාත් හරිම බයයි ඉතින් බබාලව පෙර පාසල් යවන්න. මොකද ඒ ළමයිටත් හෙම්බිරිස්සාව කැස්ස එහෙම හැදෙන්න පුළුවන්නේ. ඉතින් මම අද බබාව ගෙදර තියාගත්තා. බලන්නකෝ ඉතින් දවස් ගානක් එක දිගට වැස්සනේ ගෙවල් වටේ එහෙම ජරා වෙලා තියෙන්නේ ඉතින්. කොළ වැටිලා වල් හැම වැවිලා වැස්ස ඉතින් සුද්ධ කරන්නත් බෑනේ. ලංකාවේ හැම තැනටම වැස්ස නේද ළමයි. ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න ඉතින් වැස්සේ කොහෙවත් යන්න නැතුව අත්‍යවශ්‍යම දෙයකට විතරක් ඉතින් එළියට යන්න. ඔන්න ඉතින් කොහොම හරි මම ඇඳේ රෙද්දත් අයින් කරලා අලුතෙන් රෙද්දක් දැම්මා. මොකද දවස් දෙකකට සැරයක්වත් මේ ඇඳට ලැන රෙද්ද අයින් කරනවා මම. අපි තුන්දෙනාගේ කොට්ට ටිකත් ඔය විදිහට තියාගත්තා ලස්සනට. බබා આવොත් ඉතින් ඔක්කොම ඉවරයි. ඉතින් ඔක්කොම කනපිට පෙරලනවා. මං ඉතින් මේ වීඩියෝ කරලා එඩිට් කරලා වොයිස් දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් අඩුපාඩු හැමත් ඇති. මගේ වොයිස් එකත් කැත ඇති. ඉතින් මං ඔයාලගෙන් සමාව ඉල්ලනවා. විවාහ ජීවිතය කියන්නේ මට නම් දැනෙන විදිහට හරි ලස්සන සුන්දර දෙයක්. මම කැමතිම කෙනත් එක්ක අපි කැමතිම විදිහට ජීවත් වෙනවා කියන්නේ හිතට මාරම සතුට දෙයක්. එහෙම වුණාම ජීවත් වෙන්න හරිම ආසයි. ඒ ජීවිතය තුළ ලස්සන සරලව සතුටේ ඉන්න ලැබුණ මගේ හස්බන්ඩ් නිසා. මොකද එයා මට ගොඩක් ආදරෙයි. තාත්තෙක් වගේ හැම වෙලේම මාත් එක්ක මගේ පස්සෙන් ඉන්නවා. මම සතුටෙන් ඉන්න වෙලාවට දුකෙන් ඉන්න වෙලාවට ඔය අමාරුම විදිහට මාව දරාගත්තා. මම අම්මා කෙනෙක් විදිහට, බිරිඳක් විදිහට, දුවෙක් විදිහට, ලේලියෙක් විදිහට වගකීම් ගොඩාක් ඉෂ්ට කරන්න තියෙනවා. ඒ හැම වගකීමක්ම නොපිරිහෙලා ඉෂ්ට කරන්න මං ඉන්නවා. මොකද මට හොඳ පවුලක් ලැබිලා. ඉතින් කොහොම හරි මං ඉක්මනට මේ රැක් එකත් අස් කරගන්න ඕන. මොකද උදේට ඉව්වේ නෑ අපි තාම. දැන් මේක අස් කරලා උයන්න පටන් ගන්න ඕන. මං ටේබල් ලැම්ප් එකත් ඇඳ උඩින් තියාගන්නවා. මොකද බබා රෑට කළුවරේ නිදා ගන්න ආස නැහැ. ඉතින් එයාට ඔය එළිය ඕනමයි. ඉතින් මං ඒක එතනින් තිබ්බා. බලන්නකෝ ඉතින් මම රූම් එක අස් කරලා එන අතරේ හස්බන්ඩ් ලොකු වැඩක්. දැන් ටික දවසකට කලින් එයාට අලුත් ආසාවක් ඇවිල්ලා තියෙනවා අඳින්න පාට කරන්න. බලන්නකෝ එයාගේ සැඟේ වුණ දක්ෂතා. බලන්නකෝ එයා හරි ලස්සනට අඳිනවා වෙස් මූණු වගේ ඒවා. හරිම ලස්සනයි. මම ඉතින් චුට්ටක් එළියට ඇවිල්ලා බැලුවා. තවමත් ඉතින් වහිනවා. අනේ මන්දා ඉතින් වැස්සේ මොනවා කරන්නද ළමයි. ගේ අස්සට වෙලා තමයි ඉතින් ඉන්න වෙන්නේ. පේනවද?
හැම තැනටම වහිනවා ඉතින් මේ දවස්වල. මීදුම දාලා වටේට පොදයකුත් යනවා. වැස්ස දවස්වල තමයි මං ආසම. මොකද වැස්ස දවස්වල තමයි මට හොඳට වැඩ කරන්න පුළුවන්. දැන් නම් හොඳටම හවස් වෙලා තියෙන්නේ. ඉතින් බබයි මායි වොෂ් එකක් දාගත්තා. දැන් වෙලාව කොහම හරි 5:45ට වගේ ඇති මං හිතන්නේ. ගේ නම් අතු ගෑවා දැන් පහන තියන්න ඕන. කර්ටන් එක ඉස්සලා වහගමු සීතලක් දෙනවනේ වැස්ස නිසා. ඉතින් අද මං ගෙනාව වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මොකද මම ලොකුවට වීඩියෝ කරන්න දන්නේ නැහැ. මම පහන ගාව ලස්සනට මල් ටිකක් හදලා තිබ්බනේ ළමයි. ඒක ඉතින් අපේ බබා එතෙන්න ගිහිල්ලා ඒක වට ගන්න හැදුවා ඔලුවට. ඉතින් මං ඒක ආයෙ එළියෙන් තිබ්බා. පවුනේ ඉතින් වැටුණොත් රිදෙනවනේ. මං දැන් පහන එහෙම තියලා දැන් රෑට උයන්න ලෑස්ති වෙන්න ඕන. ඉතින් අද මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මොකද මේ මගේ පළවෙනි වීඩියෝ එක. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි. බුදු සරණයි.